නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं गच्छामि शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि नादाना वैरमणि समादयामि कामेषुचाचारा पदं समादयामि मुसावादा वैरमणि मुसावादा वैरमणि सिक्खापदं समादयामि विष्णुना वाचा वैरमणि सिक्खापदं समादयामि परसा वाचा वैरमणि सिक्खापदं समादयामि संपप्पलापा वैरमणि सिक्खापदं समादयामि मिथ्या जीवा वैरमणि सिक्खापदं वैरमणि समादयामि नेति शरण सहितो आजीवाष्टमक शील दिलवदिउनो पिनिसात उतुम मार्गඵල නිවන් සුව පිණිස හේතු වේවා වාසනාව වේවා නමෝ තස්ස මුනින්දස්ස නමෝ ධම්මස්ස තස්ස සංඝස්සති නමෝ තස්සේ තේසං තින්නං නමෝ නමෝ සත් දැන් ලෝකයා පන්සාලිස්වතක් බුද්ධායු කාලය තුළ 84000ක් ධර්මස්කන්ධ දේශනා කරමින් දරුවෙකුට අම්ම කෙනෙක් ආදරය කරනවා සමානවම මේ තුන් ලෝවාසී සියලු සත්වයන්ට ලෝකරාපක ඥානයේ ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ නවලෝකරා ශ්‍රී සත්‍ය මාර්ගය දේශනා කරලා තියෙනවා. ඒ අවුරුදු 45ක කාලේ සම්පූර්ණ වීම පිණිස ඒ කාලය වෙනුවෙන් අපි 45ක් දැල්වලා ඊළඟට අපි තුන් දෙනෙක් එක්ක මිනිත්තු දෙක පූජාව සිද්ධ කරන්නේ සුවිශේෂ වැඩගත් අවස්ථාවක් සිහිපත් කරගෙන මේ පූජාවේදී හනුන්කුරු 10 බැගින් දැල්වලා හනුන්කුරු 30ක් දැල්ලුවා. අද හිමිදිරි පාන්දර ඉඳන් මේ ස්ථානයේ ඒ වගේම පැල්මඩුල්ල ප්‍රදේශයේ විශේෂ කිරිහාර පූජාවක් මුළු නිවසකටම බුදුගුණ බලයෙන් ඒකාලෝක වීම පිණිස ප්‍රතිපත්ති ශාසනය තුළ ජීවත් වෙන ශක්තිය නිවසට ලැබිලා දරුවෙක් කුස පිළිසිඳගෙන ඒ පිළිසිඳගත් දවසේ ඉඳන් පළතුරු ආහාරයට ගැනීම ඒ වගේම නිර්මාංශිකව ජීවත් වීමට දෑනියන්ගේ හිතේ ආශාව මේ තත්ත්වය ඇතිවලා තියෙන දිව්‍ය ලෝක ප්‍රති ලෝක වල දරුවන් මෞලික පිළිසිඳගත්තාම ඒ විඥාන ශක්තියට ඒ වගේ බලපෑම් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සතර අපාගත පුද්ගලයේ මේ මෞකස පිළිසිඳ ගත්තාම ඒ අම්මට සිද්ධ වෙනවා සිතේ අදහස් පහළ වෙනවා පාපී ක්‍රියා අකුසල ක්‍රියා මිත්‍යා දෘෂ්ටියට යොමු වෙනවා. ඒක නිසා මේ විඥාන ශක්තිය අරමුණු කරගෙන වැඩ කටයුතු කරන දොස්තර කෙනෙක් තාම මේ ලෝකේ පහළ වෙලා නැහැ. ඒක නිසා හැබැයි චක්කු මුදපාදී කියන්නේ ඉදරන්ට ගෝචර වෙනදී දුකක් ඇති වුණා මේක ශල්‍ය කර්මයකින් අයින් කරනවා. මේ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට ඥානං උදපාදි කියන්නේ බාහිර ලෝකය හා සම්බන්ධ වෙලා පවතිනා වූ පංචස්කන්ධය ආශ්‍රිතව පවතින ඒ කාය විඥාන, වාක් විඥාන මේ වගේ ජීවහා විඥාන, සෝත විඥාන, චක්කු විඥාන මේ වගේ විඥාන ශක්තියට මනෝ විඥානයේ සම්බන්ධ වෙලා ඇති වෙන වෙනස්කම්.
මේවා ගැන සොයා බලන්න තාම කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ආකාරයට මෙන්න මේ தත්ත්වය ලෝකයේ පැවැත්මට යහපත උදාවීම විශේෂත්වයක්. ඒක නිසා ලෝතර බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්වලා දීලා තියෙනවා මේ කරුණාව කියලා කියන්නේ මෙන්න මේ මනෝ විඥානයත් සමග ක්‍රියාත්මක වෙන ලෝකයේ බැඳී පවතින උසස් මනුස්ස වර්ගය තුළ මිනිස්යා තුළ ක්‍රියාත්මක වෙන ශක්තිය කියලා. ඊළඟට ප්‍රඥා උදපාදි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මෛත්‍රිය. මෛත්‍රිය කියන්නේ සිතේ තියෙන සංයෝජනත් අයින් කරලා තුන් ලෝකයේම සුවපත් වෙන්න කියලා මේ තමන්ගේ චිත්ත ශක්තිය ක්‍රියාත්මක කරන අවස්ථාව. නවලෝතර බුදුමග පෙන්වලා දීලා තියෙන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ தත්ත්වය ඇති කරගන්න. තුන් ලෝකෙට මෛත්‍රී සාගත සිතක් පහළ කරගන්න තමයි සංයෝජනකින් එක අයින් කරලා ලෝකයේ නිදහස් වෙන්න සිත හදාගන්න කියලා කිව්වේ. එනම් බුද්ධ ශාසනයේ පමණයි මේ උතුම් தත්ත්වයේ තියෙන වෙන කිසිම ආගමක මේ தත්ත්වය පෙන්වලා කියලා නැහැ. අනිත් සියලුම ආගම් වල ක්‍රියාත්මක වෙන්නේ තවත් ශක්තියක් බලයක් කියන තැනකින් හිල්ලලා යාඥා කරලා ආයාචනා කරලා එහෙම නැත්නම් පණුරකට ගන්න බාරයක් වෙලා තවත් කෙනෙක්ගේ පිළිපෙන් මිනිස්සයා නැගී සිට දුක් නැති කරගන්න බලන අවස්ථාවක් පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුකටපත් වූ මිනිසයාට සිතක් තියෙන ඒ සිත උසස් තත්වයට පත් කරගන්න ඇවතුම් පැවතුම් විහෙන ප්‍රතිපත්ති මාලාවක් තියෙන ප්‍රතිපත්ති මාලාව කවුරු මොන ආකාරයෙන් ක්‍රියාත්මක කළත් එයාට ඒ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ තත්වයට පත් වුණොත් ඕනම මිනිසෙකුට දෙවියන්ගෙන් බහුන්ගෙන් වැඳුම් පිදුම් ලබන්නට සතර පාගත තත්වයෙන් උදව් උපකාර ලැබමින් කරදර බාධක වලින් වැළකීලා ඒ අය සුවපත් කරමින් උතුම් ගමනක් නිරත වෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ தත්ත්වය ඇතිකරන්න ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ. එසේ පහළ වූ මේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ තමයි මේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ජාන කාලයේද මහා 45ක් දැල්ලුවේ සමතිස් පාරමිතා වෙනුවෙන් සුවඳ දුපුරු 30ක් දැල්ලුවේ. එහෙනම් දැන් අද විශේෂත්වයක් තියෙනවා මේ විශේෂ පූජාව සිද්ධ කරන්නේ අද 8 වෙනිදා. අටලෝදාමින් කම්පාණු වී ජීවිතය සකස් කරගන්න ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ තුන් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරන්න අපේ මොකද්ද අපිට මේ මාර්ගය පෙන්වලා දෙන්න බුදු කෙනෙක් හා සමානව පෙන්වලා දෙන්න ලෞතර බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා දෙන්න. එහෙනම් ඒ අම්මා තාත්තා දෙන්නගේ ඇවතුම් පැවතුම් විහෙරණෝත්සව ප්‍රතිපත්ති ශාසනය තුළ ජීවිතය පවත්වාගෙන යමි. වර්තමානයේ සම්බුද්ධ ශාසනයේ බොහෝ කල් පැවැත්ම නිසා පර්යාප්ති ශාසනයත් ප්‍රතිපත්ති ශාසනයත් ප්‍රතිවේද ශාසනයත් කියන ත්‍රිවිධ ශාසනික ශක්තියම එකට එක් පිටක් කොට සලකාගෙන ඒ අනුව කටයුතු කරමින් ගමන් කරන දියසෙන් ශක්තිය දියසෙන් බලය මේ අවස්ථාවේදී සිහිපත් කරමින් ඒ ශක්තිය ලෝකට දායාද කළ මෑණියන්ටත් පියාණන්ටත් කුසල් පිණිස මේ තුන් පහන් ආලෝක පූජාව සිද්ධ වෙන්නේ. මෑණියන් පරලෝක සපත් වූ දිනය තමයි ජනවාරි මාසයේ 8 වෙනිදා. එහෙනම් ඒ අටලෝ දහමින් සම්පාදන වී ඒ අවස්ථාවේ පූර්වන් ආරම්භ කරගෙන උතුම් සාර්ථක ගමන් මඟ පිළිවෙල වුණා. 2010 ජනවාරි 8 වෙනිදා 2025 ජනවාරි 8 වෙනිදාට අවුරුදු 15ක් සම්පූර්ණ වෙනවා. දැන් එහෙනම් මේ 2026 ජනවාරි 8 වෙනිදා අවුරුදු 16යි. මෙත් බෝසත් පාරමී ශක්තිය මෛත්‍රී බෝසත් පාරමී ශක්තිය අවුරුදු 16ක් සම්පූර්ණ වෙනකොට ඒ අවුරුදු 16 සඳහන් කරන්න පුළුවන් 16 කල්පලක්ෂයක් පිරූ පාරමී ශක්තියත් එක්කම එහෙනම් මේ ආදරණීය මෑණියන් තමයි ආශිර්වාද කරමින් සතර ගමන් කළේ. ඒ මෑණියන් ශක්තිය බලය අප්‍රමාණයි. ඒ විශේෂයෙන් බලය විනාශ වීමට නොයෙකුත් ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටි පාපය අපිට ක්‍රියාත්මක කරන්නයි කියන්නේ. ප්‍රහාර වලට විශේෂයෙන්ම තමන්ගේ දරුවා ඉදිරිපත් නොකර දරුවා වෙනුවෙන් අම්මා තාත්තා දෙන්න ජීවිතය පූජා කළා. ඒ වගේම සම්බුද්ධ ශාසන ප්‍රතිපත්ති ආරමුණු කරගෙන යන ගමනේදී මේ තුනුරුවන් ආරමුණු කරගෙන යන ගමනේදී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යමක් ඉෂ්ට සිද්ධ කරන්නට ආපු ගමනේදී ඒ කාර්යය ඉෂ්ට කරලා මිසක ආපසු යන්නේ නැහැ කියන හැඟීම පෙරදරි කරගෙන අම්මා තාත්තා දෙන්නට ඇති වුණු తত্ত্বය ඒ දුක් සහිත තත්වයන් මිත්‍යා දුක්ඛ පාපය අකුසලයේ තුලින් හඹාගෙන පස්සේ මැඩපවත්තුනේ ධර්මයේ බලයෙන් ඒ උතුම් සම්පූර්ණ නිවර ක්‍රියාත්මක කරන්ට රෝහල්ගත ඉඳලා නැවත කිසිම වෛද්‍ය ප්‍රතිකාරයකින් තොර පිරිත්පැන් බලයෙන් මේ අද පවතින තත්වයට මේ උතුම් කටයුතු වල නිරත වෙමින්
මේ ස්ථානයට නැවතත් අපිට ඇවිල්ලා අද වෙනකොට වසර 6ක් සම්පූර්ණ වෙනවා මේ උතුම් සම්බුද්ධ ශාසනික මෙහෙවර ආරම්භ කරලා. එහෙනම් මේ උතුම් සම්බුද්ධ ශාසනික මෙහෙවරට මේ උතුම් කටයුතු සිද්ධ කරන්න මේ ලෝකයට දරුවෙක් හැටියට බිහි කරපු මව් කුස ජීවත් වෙන කාලය තුල උප්පත්තිය ලැබුවට පස්සේ මේ ලෝකෙන් දකින්න ලැබෙන දුක් සහිත දේවල්, කරදර සහිත දේවල්, මුණ පාන්න සිද්ධ වෙන දුක් සහිත දේවල් වලට ගොදුරු නොවේ. සැපසේ මව්කුස වාසය කරපු කාලේ සිහිපත් කරගෙන ඒ අම්මට ආශිර්වාද කරන්න අම්මා පරලෝසපත් වීමෙන් පසුව ඒ අද වගේ දවසක තමයි ලෝකයේ මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා. ලෝකේ අම්මා වෙනුවට අපි එනවා කියලා කිව්වත් අම්මා වගේ අපි ආදරෙන් ඉන්නවා කියලා කිව්වත් ඒ කිසිම දෙයක් සිද්ධ නොවන බව කන්ටුහන් කරමින් අම්මා වගේ ආදරය කරන කෙනෙක් ලෝකේ දරුවෙකුට තවත් මුණ ගැහෙන්නේ නැහැ කියන එකත් ලෝකයේ සියලුම දෙනාට බුදු කෙනෙක් වගේ ආදරය කරන කරුණාව දක්වන මෛත්‍රියෙන් යුක්තව ලෝක සත්වයා සුවපත් කරන්න වෙරදරන තවත් කිසිම කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ කියන එකත් සිහිපත් කරමින් මේ උතුම් සම්බුද්ධ පූජාව අපි සිද්ධ කරේ. එනම් මේ පූජාවෙන් ජනතන සකල කුසල සම්භාරඥාන් අම්මතාට දෙදිනාටම අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද සුවිශේෂ සම්දිස්ථානයක් ඒ කියන්නේ අවුරුදු 16ක් සම්පූර්ණ වෙන සලසා සංකල්පලක්ෂයක් පාරමී කුසල් බලයේ සිහිපත් කරගෙන එහෙමනම් ඒ 16ක් සම්පූර්ණ වෙන මොහොතේදී නැවත නව ගමන් මඟකට අවතීර්ණ වීමට හොඳම දවසක්. ඒක නිසා මේ උතුම් පූජා මේ ආකාරයෙන් සිද්ධ කරලා ඔබේ ජීවිතවලට දහම් පණිවිඩයක් නිකුත් කරන්න අවස්ථාවක් අද උදා වීම ගැන සතුටු වෙනවා. ඒ වගේම අපි දහම් පත්‍රිකා මුද්‍රණය කරන අයටත් සඳහන් කළා අද දවස තුල කොහොම හරි මේ වගේ වැඩ පිළිවෙලක් කරන්න ඕනේ කියලා දින කිහිපයකට පෙර ඒ වගේම නමුත් ඒ தත්ත්වය උදා නොවුනත් මෑණියන්ගේ කුසේ මං ජීවත් වෙන කාලය හා සමානව ඒ පළතුරු ආහාරයට ගනිමින් උඹලකටවත් ආහාරයට නොගෙන ඒ සියලුම දේ සත්වයන්ගෙන් ගන්න සියලුම දේ ප්‍රතික්ෂේප කරමින් මව් කුසට පිළිසිඳගත් දරුවා වෙනුවෙන් දරුවාගේ විඥාන ශක්තිය වෙනුවෙන් බෝසත් ගමනක නිරත වෙන ආදරණීය මෑණි කෙනෙක් මුණ ගැහිච්ච දවස් අද දවස තුල ඒ ජීවත්ව සිටින මේ මෑණියන්ගේ ඇති වී තිබෙන දොළ දුක්ඛය කියන తত্ত্বය හොඳ යහපත් මාර්ගයේ යන අයට හොඳ ප්‍රතිපත්තිය නරක අයහපත් මාර්ගයේ යන අයට නරක ප්‍රතිපත්තිය සහජයෙන්ම ගොඩනගෙනවා කියන පණිවිඩය සමාජගත කරමින් සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියට අනුව තුන් ලෝකයේ සියපත් කරන චිත්ත ශක්තියක් හදාගන්න වෙරදරණයට බටහිර වෛද්‍ය ක්‍රමයෙන් හෝ ලෞකික චක්කු මුදපාදී තුල තියෙන නියාම ධර්ම වලට අනුගත වෙලා බලපෑම් කරන්නේ නැතුව ඊට එහාට ගිය ප්‍රතිපත්ති රාමුක ජීවත් වෙන පුද්ගලයෙක් මේ පුද්ගලයා ඒ නිසාද මේ අරතුන් පැතුම් විහෙරණ වෙනස් වෙලා තියෙන්නේ කියන කාරණේ හිතලා බලලා ඉදිරියේදී දේශීය බටහිර ආදී සියලුම වෛද්‍යවරුන්ට ඒ උතුම් කටයුතු වලදී Taman දකින්න දෙයට වඩා එහා යමක් දකින්න පුළුවන් තත්ත්වයක් ලෝකේ තියෙනවා කියන හැඟීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලමු. තුනුරුවන් අරමුණු කරගෙන යන උතුම් ගමනකට නැවත මේ ජන සමාජයේ ශ්‍රී ලංකාවේ අසිරිමත් අතීතයේ පැවති ශ්‍රී බුද්ධි යලි උදා කිරීමේ අරමුණින් මේ උතුම් පූජාවද මේ ආකාරයෙන් සිද්ධ කරනවා. ඔබ සෑම දිනාටම මේ දහම් පණිවිඩ වලට යොමු වෙලා මේ දක්වා අප සමග එකතු නොවුනත් අහලා බලලා නිහඬව මොකද්ද සිද්ධ වෙන්නේ ලෝකේ යහපත සිද්ධ වෙයිද අයහපත සිද්ධ වෙයිද මේ කියන දේවල් ඇත්තද බොරුද මේ වගේ තීර්ණාත්මකව නොබිය එක අරමුණකින් එක තීරණයකට එන්න බැරුව හිටියත් අපි දෙන දහම් පණිවිඩ කියවූ සෑම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ප්‍රමාණ ගුණ බලයෙන් සිතක් සාන්තියක්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එමෑණියන්ටත් පියාණන්ටත් කුසල් පිණිස ආරම්භක අවස්ථාවේ පටන් ක්‍රියාත්මක වූ ප්‍රතිපත්ති රාමුවලට නැවත අවතීර්ණ වෙලා ඒ උතුම් ප්‍රතිපත්ති තුළින් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී උතුම් ස්ථාන පවා සුවපත් කරමින් උතුම් සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියෙන් මේ ජනතාවට සැනසීම දාකන උදාර වැඩපිළිවෙල ආරම්භ කරමින් මේ දහම් පණිවිඩය අද ඔබට සමාජගත කරන්නේ ඔබට මේ දහම් පණිවිඩය යොමු කරන්නේ බුදුරු දියසෙන් බෞද්ධ මධ්‍යස්ථානයේ තවත් දියසෙන් ලකුණු පහළ වුණත් ප්‍රතිපත්ති සාසනික ශක්තිය තුල පවතින දියසෙන් ශක්තියෙන් දියසෙන් බලයෙන් ඔබ සුවපත් කරන්න වචනයෙන් මෙන්ම වචන අර්ථය ඇතිව ගොඩනගෙන අකුරු
සම්මිශ්‍රණයකින් ඔබ අතට මේ දක්වා දීපු දහම් පණිවිඩ වෙනුවට ක්‍රියාකාරීත්වයෙන් යම්කිසි ධර්මාන්තන් ප්‍රතිපත්ති රාමුක ආරම්භක අවස්ථාව ඇටියට මේ උතුම් වූ අවස්ථාව සන්තුහන් කරමි. ඔබ සෑම දිනකටම පින්වන් යනන්ත ප්‍රමාණ ගුණ බලයෙන් ඊශ්වරාචාර්යගේ මේ ගුණා මාගේ මාතෘණී මෑණියන්ට සංජය ප්‍රියදාස කරන්දර මාගේ මාතෘණී පියාණන්ට කුසල් පිණිස ඒ අය බලාපොරොත්තු ලෝකයට ශාසනයට කරන උතුම් සේවාව මෙසේ ආරම්භ වන බැවින් ඔබට ඔබේ සංසාරගත කුසල ශක්තියට අනුව මේ උතුම් සම්බුද්ධ ශාසනික මේවරට දායකත්වය ලබා දෙන්නට ඒක රාශි වෙලා ඔබේ ජීවිත ආලෝකමත් කරගන්න අවස්ථාව උදා කරගන්නවා මේ තුන්වෙනි අද 8 වෙනිදා හෙට නවලෝතුරා බුදුමග නවරහදී බුදුගුණ සිහිපත් කරමින් උතුම් අසිරිමත් අවස්ථාවක් ගොඩනගා ගන්න ඔබේ මනසින් පුළුවන් හිමිදිරි පාන්දර පටන් ඒ වගේම 10 වෙනිදා දසකුසල් සිහිපත් කරලා දසපාරමිතා සම්පූර්ණ කරන්න සිතකය වචනෙන් දසකුසල් කරන්න ඕනේ. දසකුසල් කියන්නේ මොනවද කියලා කෙටියෙන් සඳහන් කරොත් දානජාතයෙන් වෙනවා, අදස්සා දානෙන් වෙනවා, ඒකෙන් තරකම් කිරීමෙන් වෙනවා, කාම විත්‍යාචාරයෙන් වෙනවා, ඒවට අනුබල දීමෙන් වෙනවා, බොරු කීමෙන් වෙනවා, කේලම් කීමෙන් වෙනවා, පරුස වචන කීමෙන් වෙනවා, ඒ වගේම හිස් වචන කීමෙන් වෙනවා. ඊළඟට මොකද්ද කරන්නේ? සත්‍ය වචන භාවිතා කරනවා, මිහිරි වචන භාවිතා කරනවා, සමගියට හේතු වෙන වචන භාවිතා කරනවා, කියන කෙනාටත් අහන කෙනාටත් අර්ථයක් ඇති වචන භාවිතා කරනවා. ඒ වගේම ලෝභයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව, අලෝභ, අදෝස, අමෝහ චේතනාවලින් තමන්ගේ චිත්ත සංතානයේ ජීවත් වෙන කාලය තුළ පවත්වාගෙන යන්න කටයුතු කරනවා. මේක තමයි දස කුසල්. මේ විදිහට කුසල් දහම් වඩන කෙනාට ඉබේටම දස පාරමිතා සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. දසපාරමිතා සම්පූර්ණ කිරීමෙන් රහත් බෝධියෙන් නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. පච්චේක බෝධියෙන් නිවන් දකින්න දස උපපාරමිතා සම්පූර්ණ කරාම පුළුවන් වෙනවා. දස පරමත්ත පාරමිතා 10ත් එක්ක සමතිස් පාරමිතා සම්පූර්ණ කරනවා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සම්මා සම්බෝධියෙන් නිවන් දකින්න පුළුවන් වෙනවා. එහෙනම් මේ ගෞතම බුද්ධ ශාසනයේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මෛත්‍රී බෝධපාරමී ශක්තියෙන් සලගුණ සැලකීම, ඒ වගේම උතුම් දෙයට ගරු කිරීම, පූජාච පූජනීයානම් මේ සියලු කාරණා මුදුන්පත් කරගෙන අසේවනාච බාලානම් බාලයන් ඇසුරු කිරීමෙන් ඈත් වෙලා පඬිතුයන් සේවනය කරන්නට යොමු වෙලා උතුම් වූ පූජාවක් මේ අවස්ථාවේ සිද්ධ කළේ බුදුරජාණන් වහන්සේලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා සමාන කරන්න පුළුවන් දීසෙන් මාපිය දෙපළ සිහිපත් කරගෙන මේ සිද්ධ කරපු උතුම් පූජාවේ ආංශංශ බලමයි මේ සමග එකතු වෙන සෑම දිනාටම එකතේ ලැබේවා. ඒ සෑම දිනාටම රත්නත්‍රේ දූත මහා ගුණ බලයෙන් මේ දක්වා බොරුව වංචාව කපටිකම අරමුණු කරගෙන යන නොපෙන්න බලවේග වලට මිත්‍යා දෘෂ්ටික පාපී බලවේග වලට එකතු වුණා නම් ඒ එකතු වීමෙන් ඇතිවෙච්ච අකුසල විපාක අවෝසි වීම පිණිස මේ උතුම් පූජාවට යොමු වීමෙන් මේ උතුම් අවස්ථාවට තමන්ගේ දේශවන යොමු කිරීමෙන් කරගත්ත ධර්ම දානමේ කුසලය, ධර්මයේ කරාසි කරගැනීමේ කුසලය, ඒ සියලුම අකුසල පාපී චේතනා පාපී විපාක සියල්ල අවෝසි කරන්ට සමත් වේවා. ඔබේ ජීවිත ආලෝකයෙන් ආලෝක කරා ගමන් කරන්ට මෙතෙන් පටන් අපහා එක්ව ඔබේ ජීවිතයට ජනසීමක් උදා කරගන්න උතුම් තත්ත්වයේ ගොඩනැගීම පිණිස මේ උතුම් අවස්ථාවේ එකතු වන කුසල ශක්තිය තුන් ලෝකේ පුරාම පැතිරේවා පිණිසාරේ කියන්නේ සෑම දිනකටම දරුවන් සරණයි. මේ වගේ උතුම් දාම් පණිවිඩයක් කෙටියෙන් හෝ සමාජගත කිරීමට ලැබීම මෑණියන්ට පියාණන්ට ඒ මෑණියන්ගේ පියාණන්ගේ ක්ෂණ සම්පත්තිය වැඩි දියුණු වීම පිණිසත් කුසල බලය වැඩි දියුණු වීම පිණිසත් මේ ලෝකේ උප්පත්ති ලබා සිටින සියලුම ජීවින්ට අම්මා තාත්තා දෙන්නෙක් ඉන්නේ. අම්මා තාත්තා දෙන්නට කුසල් කරන්න මම්පෙත් පෑදීම පිණිසත් බුදුන් වූ බුද්ධ වාදයට අනුව බුද්ධ වචනයට අනුව ආලෝකෙන් ආලෝකේ කරා ගමන් කරන ප්‍රතිපත්ති රාමුවකට සෑම සත්‍යයකටම පත්වීම පිණිස මේ උතුම් මෛත්‍රී සාගත චේතනා බලයෙන් තුන් ලෝකේ පුරාම මේ උතුම් මෛත්‍රී සාගත අධිෂ්ඨාන ශක්තිය ක්‍රියාත්මක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අවුරුදු 45ක් තිස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධායි කාලය වෙනුවෙන් අපි උතුම් පූජාවක් සිදු කරා. පහන් ආලෝක පූජාවක්. පෙර දවසේදී අපි තෙසත්ත්‍ය ඥාන පූජාව සිදු කළා. බුද්ධ ඥාන වෙනුවෙන් අද 8 වෙනිදා අටලෝ දහමින් කම්පා වෙවි ජීවත් වෙන මිනිසුන්ට අටලෝ දහමින් කම්පා නොවි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අරමුණු කරගෙන යන ගමන අවවාදයට වඩා ආදර්ශයෙන් පෙන්වා දීමේ උදාර අරමුණ ඇතිව
අපි මේ උතුම් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේ DSM බුදුවිලි බෞද්ධ මධ්‍යස්ථානයේ මේ ඉදිරියට අර 94ට පෙර පැවති තත්වයට කිසිම සෑම දිනෙකටම මේ ස්ථානට එන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔබට DSM පිට අවශ්‍ය නම් ප්‍රතිපත්ති සාහිත්‍ය ශක්තිය පිටක් බලාපොරොත්තු වෙන ඔබ කල යුත්තේ අපේ විශේෂ මහජන හමුවීම් කාර්යාලයක් පිටවල් තියෙන කර්මනගමේ ඒ කර්මනගම කේන්ද්‍ර කරගෙන සිද්ධ වෙන උතුම් වූ සංගීත සාහිත්‍යික මෙහෙවර අරමුණු කරගෙන ඒ ස්ථානට ඔබට පැමිණෙන්න පුළුවන් 7/17/27 දිනවලදී පස්වරු 1 සිට 4 දක්වා සබරගම් පළාතේ අයට අපිට කතා කරන්න පුළුවන්. කතා කරලා ඒ වෙලාව තුලදීම ඒ දිනවලදී පැමිණ හමු වෙන්න පුළුවන්. 8/18/27 බස්නාහිර පළාතේ අයට අපිට කතා කරන්න පුළුවන්. පස්වරු 1 ඉඳන් 4 වෙනකන් ඒ වෙලාව තුලදී මේ කාර්යාලයට පැමිණලා හමු වෙන්න පුළුවන්. දුරකථන අංක අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේලා කිසිම කෙනෙකුට දුරකථන අංක තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේලා හමුවට ආපු කිසිම කෙනෙකුට දුරකථන අංක තිබුණේ නැහැ. නමුත් සංසාරේ කුසල ශක්තිය තිබුණා. ඒ කුසල ශක්තිය අනුව ඕනම කෙනෙකුට එන්න පුළුවන්. ඒක නිසා ඔබ අපේ ප්‍රතිපත්ති ටික මුලින්ම දැනගෙන මේ ප්‍රතිපත්ති ඔබ තුළ ඇති කරගන්න ප්‍රතිපත්ති ඇති කරගත්තාම ඔබට කුසලයක් ඇති වෙයි. ඔබට එන්න බැරි නම් අපි ඔබ සොයාගෙන ඉන්න තත්ත්වයටපත් වෙයි. ඔබ තුළ කුසල ශක්තිය මුදුන් ඉහළට මුදුන්ට නංව ගන්න. කුසල ශක්තිය දිනු කරගන්න. ඒකයි අවශ්‍ය කරන්නේ. පින් කර කර හිටියට වැඩක් වෙන්නේ නැහැ. පින්කම් වෙනුවට ඒ කුසල කර්ම එකතු කරගන්න. පුණ්‍ය කර්ම, පාප කර්ම සතර ගමන් කරනවා. කුසල කර්ම සතරෙන් ඈතර වෙන්න හේතුවක් වෙනවා. ඒක නිසා DSM ප්‍රතිපත්තිය පින්කම් කරන පන්සල් වලට ගියා DSM ගේ ශක්තිය බලය උනේ කුසල් කිරීම සහ කුසල් වර්ධනය කිරීම, කුසලයේ අනිත්‍යයට පෙන්වලා දීලා කුසල ගාමී මාර්ගයේ අනිත්‍ය රැගෙන යාම. ඒක නිසා වික්ෂ වික්ෂණී උපාසක උපාසිකා සිව්පිරිසම බුද්ධ ශාසන ඇමති කෙනෙක් නැති වෙච්ච අවස්ථාවේ රජයේ ආගම් වල සියලුම ආගම් පොදුවේ සලකන අවස්ථාවක නමුත් සියලුම ආගම් වල නැති විදියට බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය තුළ පෙන්වලා දීලා තියෙන ආත්මය ගලවා ගැනීමට අවශ්‍ය කරලා යුතු පිළිවෙත් ටික ආත්මයට යන්නේ නැතුව ආත්මයෙන් සිත අයින් කරගෙන ආත්මයක් ගොඩනගෙන ලෞකික ශක්තියෙන් සිත අයින් කරගෙන ලෝතර ශක්තියට සිතපත් කරගන්න බුදුවරු දේශනා කරපු මාර්ගය අනුගමනය කරන සිංහල බෞද්ධ ජනතාවට ඒක යුතුයකමක්. රජය මොන විදිහට ක්‍රියාත්මක කළත් ඒකට කමක් නැහැ. ඔබ ලබා උපන් කුසල ශක්තිය පැත්තකට දාලා ඒක මොට කරගන්න හදන්න එපා. බුද්ධ ශාසන ඇමති කෙනෙක් ලැබුණාට පෙරට වඩා මේ ඉදිරියට සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් DSM සැබෑ DSM එකේ මම ඉදිරිපත් කරනවා. ප්‍රතිපත්ති ශාසනික ශක්තිය තුලෝකේ සෝපත් කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අද පටන් ආරම්භ කරනවා. ඒක නිසා අපේ සමග එකතු වෙච්ච සියලුම දෙනාට අලුතෙන් එකතු වෙන සියලුම දෙනාට නව වැඩ පිළිවෙල දැන ගැනීමට DSM හඳ 6 දහම් පත්‍රිකා මුද්‍රණය කරනවා. ඒ දහම් පත්‍රිකාව කියවලා බලන්න. DSM හඳ 1 2 3 මුද්‍රණය කළේ 2001 2002 2003 වසරවල වෙසක් පොය දවසේ. ඒ වගේම DSM හඳවත් මෙද්දෝතත් සිරිත 2002 වෙසක් පොය දවසේ නිකුත් කළේ. රත්න ප්‍රදීප DSM හඳ වෙනුවට මුද්‍රණය කරලා බෙදා හැරියා. ඒ වගේම DSM හඳ 5 මුද්‍රණය කරලා බෙදා හැරියා. මේ සියලුම දේවල් මුද්‍රණය කළේ අපේ DSM හඳ 4 මුද්‍රණය කළේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් රත්න ප්‍රදීප කියලා. ඒකට හේතුව රත්න ප්‍රදීප කියන්නේ තුනුරුවන්ගේ ආලෝකය කියන එක. මේ ගෞතම බුද්ධ ශාසනයේ තුනුරුවන් ක්‍රියාත්මක වෙනවා අදට. ඒ ශක්තිය සිහිපත් කරන් තමයි ඒ විදිහට මුද්‍රණය කරේ. DSM හඳ 6 මුද්‍රණය කරන්නේ මෙත්ෝසත් පාරමී ශක්තිය, මෛත්‍රී බෝසත් පාරමී ශක්තිය මේ ලෞකික ලෝකයේ අටලෝ ධර්මී සම්පාණුවේ සිත තැන්පත් කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ග ක්‍රියාත්මක කිරීමට සමාජයට අවවාදයට වඩා ආදර්ශයෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි DSM හඳ 6 සඳහන් වෙන්නේ. ඒක නිසා ඉදිරි කාලය තුල DSM හඳ 6 දහම් පත්‍රිකාව තියෙන විදිහට ඔබේ ජීවිත ආලෝකමත් කරගන්න. ඔය අනාවැකි කියන අය DSM ලා කියන අය මොන දේවල් කිව්වත් ඒවට බය වෙන්න එපා. ඒගොල්ලන්ට වගේම සිතක් ඔබටත් තියෙනවා. පොඩි ළමයෙක් වුණත් ලොකු කෙනෙක් වුණත් සිතේ ශක්තිය සංඛාරගතව පුරුදු කරපු කුසල කර්ම මත ගොඩනගන්නේ. ඒක නිසා කුඩා දරුවෙක්ගේ තියෙන්න පුළුවන් අවුරුදු 60 70 ගිය කෙනෙකුට වඩා හොඳ මෝරච්ච වටිනා සිතක්. ඒක නිසා සිත බලන්න පුළුවන් සිතක් දිනු කරපු සිතකින් පමණයි ඔබ
සමාජයේ කියන දේවල් වලට අවනත් නොවේ ඔබේ සිතට ආලෝකයක් දෙන්න ඔබේ සිත ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්ද්‍රිය සංවර සීලේ ප්‍රත්‍ය සංවර සීලේ ඕවා සාපේක්ෂ සීලේ ආදී පාරිශුද්ධ සීලේ කියන සතර සංවර සීල බුදුන් දේශනා කළේ ඒ අනුව ඔබේ ජීවිත ආලෝකයක් කරා ගෙනියන්න කටයුතු කරන්න දිවි හිමියෙන් අපි නිවන් දකින්න තුරු ඔබේ ජීවිතයට ආලෝකයක් උදා කරන්න මේ සැබෑ ජීවිත ශක්තිය ඔබට තියෙනවා ඒ නිසා මේ දහම් පණිවිඩය ඔබට දෙන්නේ නව ගමන් මඟ කැරමුම අර හත් කෝටියක් පස්සට වැළලෙනවා කියලා ස්වාමීන් වහන්සේ නමක් මේක වෙනස් කරන්න පුළුවන් දීසෙන් ප්‍රතිපත්තියට ඔබ එකතු වුණා. එදා වට්ටක ජාතකයේදී වටු වැද්දෙක් දැලක් දැම්මම වට්ටුව සියලුම දෙනා එකතු වෙලා දැල ඔසවගෙන ඉහළට ගිහිල්ලා ගහක් උඩ දැල රඳවලා දැලට යටින් පියාඹල ගියා. ඒ වගේ මේ දහම් පණිවිඩය ඔබට ඒ වටුවත් වැද්ද දාපු දැල හා සමානයි. මේ දැලට දැල ඔසවගෙන ඉහළට පියාඹගෙන යන් ගිහිල්ලා මේ සමාජයෙන් ඔබේ ජීවිතයට වැටලා තියෙන දැල ඈත් කරගන්න මේ දහම් පණිවිඩය ඔබට ශක්තියක් වෙයි. ඒ අනුව කටයුතු කරන අප්‍රමාදී ගුණයෙන් යුක්තව කටයුතු කරන්න. ඔබ සෑම දිනකටම දරුවන් සරණයි සැබෑ දීසෙන් නිරන්තරයෙන්ම ඔබේ ජීවිතයට ආලෝකයක් දෙන්න ඔබ සමග ජීවත් වෙන බව සිහිපත් කරමින් අද 8 වෙනිදා ජනවාරි 8 වෙනිදා ඔබට මේ දහම් පණිවිඩය යොමු කළේ අටලෝ දහම් සම්පාන වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන දීසෙන් පණිවිඩය මේකයි.